එන්න යන්න Hot and Plains යන්න. ඉතින් guys එන්න අපිත් එක්ක යන්න Hot and Plains. ඉතින් ඔන්න දැන් වෙලා උදේ 9 හරියට අපි දැන් මේ ගෙදර පිටත් වෙන්න යනවා. ඉතින් අපි ගිහිල්ලා මේ ගමන කොහොමද කියලා බලමු. ඉතින් ඔන්න දැන් වෙලා 9 කාලේ ඉඳලාදී අපි වැඩිමඩ පටන් ගත්ත වැඩිමඩ මේ ගමනේ මේ විදිහට. ඉතින් අද අපි යන්නේ එතනයි. ඒ ජීවිතේ තමයි චින්ත ගායයි තමයි. අද අපේ කවුද යන්නේ? මග පෙන්නන්න. මේ ගයිඩ්. ඉතින් දැන් අපි කොහෙද ඉස්සෙල්ලාම යන්නේ? ඉස්සෙල්ලා සෙට් එකට. සෙට් එකට තමයි ඉස්සෙල්ලාම යන්නේ. සෙට් එකට ගිහම අපි ටෙන්ටියක් ගන්නවා. ටෙන්ටියක් ගන්න බැරි සෙට් එකට යනවා. ඒ ස්කිවර් විදියට අපි ඉස්සෙල්ලාම සෙට් එකට. ඉතින් ඔන්න අපි ටෙන්ටි අගත්තා. දැන් අපි මේ පාර තමයි යන්නේ. අපි යන්නේ කොළිය පාරෙන් තමයි අපේ හෝඩන් තැන්න ගමන මේ විදියට පටන් ගන්න. ඉතින් මේ ගමන යන පාර ගැන කිව්වොත් අපි බොලන් ටවුන් එකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් ඉස්සෙල්ලා වෙන පාර දිගේ උඩට අපි දැන් දිගට මේ පාරේ ආවේ. ඉතින් දැන් පැයක් විතර ගියා අපිට ඔය ටුර් එන්න. ඉතින් මගදී නැවතිලා බලන්න තරම් ලස්සන පාරක තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් මේක එක පාට වීඩියෝයක් මෙතන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ටර්මිනල් එකෙන් කලයක් නැදින් යන ගමන් මාර යුක්ත ගමනක්. ඉතින් අමුතු මාර ලස්සන වයිබ් එකක් තියෙන පාරක් තමයි මේක. ඉතින් ඔන්න guys හරියටම උදේ 10යි 7යි වෙලාව අපි යෝගියට ආවා. ඉතින් guys ඔන්න අපි යෝගි ස්ටේෂන් එක ගාවට දැන් ඩිරෙක්ට් ස්ටේෂන් එකට කලින් හම්බෙන්නේ කවිසාරි ගොතවලට පට්ටිපොළ ස්ටේෂන් එක යන්න පුළුවන්. ඉතින් අපි අද හෝඩන් දැන් යන්නේ මේ මෙතන වෙන පාරේ උඩටනේ 55 වෙද. අවේ දෙනකද තිබුණේ. ඔව්. ඉතින් මේ ස්ටේෂන් එක හරියට තමයි අපි උඩ පාර යන්න ඕනේ. ඉතින් මේ යන අතරමඟදී මේ වගේ සුදු ගෙදෙට්ට කමු. ඉතින් guys ඔන්න මේ පේන පාරෙන් උඩටයි යන්නේ. මේ ඔහි ස්ටේෂන් එක මීටර් 1774ක් උසයි මේ ඉඳලා. ඉතින් බදුලට කිලෝමීටර් 61ක් කර පැත්තට තියෙනවා. ඉතින් අපි දැන් මේ පාරේ මේ ගමන පටන් ගන්නවා. මේ තියෙන අපි ආපු පාර අර තියෙන අපි පහළට අපි අර තේ බීපු කඩේ තමයි අතන තියෙන්නේ. ඔය තව කට්ටිය ගොඩක් එනවා මේ හොටන් දෙන්න බලන්න. මේ හරියට මේ පල්ලා පාරේ පල්ලටම ඇවිත් යකාගේ පරිපරේ යන පාරක් තියෙන්නේ. තියෙන අතරමඟදී ඔයාලට ලස්සන අම්බලම්. ඉතින් මම ඔයාලට කියන අනිවාර්යෙන් අපේ දෙවෙනි වීඩියෝ එක බලන්න. මොකද අපිට යද්දි හම්බුණා වැස්සත් එක්ක මේ පාරේ මාරම ලස්සන view එකක්. ඉතින් ඒක අනිවාර්යෙන්ම ඔයාලා බලන්න. කවදාවත් දැක නැති දේ ලස්සන view එකක් තමයි දැන් තියෙන්නේ. ඉතින් guys අපි ටිකට් මෙතනින් ගත්තා. දැන් අපි මෙන්න මෙතන ඉස්සරහා පේන ඒක පාර දිගේ තමයි යන්න ඕනේ ඉස්සරහා.
ඉතින් මේ පාර ඉස්සරහදී කොටි ඉන්නවා කියලා තිබ්බා. බලමු අපි අද අපිට හම්බෙයිද කියලා කොටි එක්කම. බයි වන්නා. ඉතින් දැන් අපි හෝටල් තැන්නට ගොඩක් ළඟයි. ඉතින් මේ යන පාර නම් මාර ලස්සන මාර තියෙන පට්ට පාර. ඔයාලට කියන්න තියෙන අනිවාර්යෙන්ම ඇවිල්ලා නැත්තම් ඇවිල්ලා බලන්න මේක සුපිරි ප්ලේස් එකක්. ඉතින් මට නම් මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා දවස් මුණක් ඉන්නේ. ඉතින් මොකද ස්ට්‍රෙස් වෙලා ඉඳලා මේ වගේ තැනකට ආපුවම මනසට දැනෙන මාර විදිහේ රිලැක්ස් එකක්. ඉතින් ඒකට මම හරි මාසයි. ඉතින් ඔයාලට මම හිතන ඒ වගේම ඇති කියලා. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් නිදහසේ සත්තුන්ගේ සද්දෙත් එක්ක මාර විදිහට සීතල වයිබ් එකත් එක්ක ඒ දැනෙන ෆීලින් එක ඒක විඳලම් බලන්න ෆීලින් එක. මොකද ඒ වෙලාවට තියෙන සියලුම දේ අමතක වෙලා වෙනම ලෝකෙකට කෙටියෙන්ම දිව්‍ය ලෝකෙකට අපි ගියා වගේ දැනෙනවා. ඉතින් තවත් බලන් ඉන්න එපා. මොඩක් ලැබුණ ගම මේකට ඇවිත් යන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේක නම් සුපිරියක් තමයි. අනික අපි ගොඩක් වෙලාවට දවසක වගේ ගත කරන්නේ ෆෝන් එකත්. ඉතින් මෙහෙට සිග්නල් ඇත්තෙම නැති තරම්. ඉතින් එහෙම වෙලාවට ෆෝන් මොකුත් නැහැ, සිග්නල් නැහැ. නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණය තමයි මේ තියෙන්නේ. ඕඩම් ප්ලේස් වලට ඕඩම් ප්ලේස් වල මෙතන තමයි වාහන නවත්තන තැන. ඉතින් මෙතනින් අපි වාහන දාලා දැන් අර පැත්තේ තමයි ඉතින් මෙතන සාහින්ද අද කට්ටිය වඩා කැවිත් තියෙනවා මේක බලන්න. අද සෙනසුරාදා දවසක්. ඉතින් අද රිවර්ඩ් එකක් සාහින් තැනක් ඉන්නවා බලන්න. ඉතින් අපිත් ඉස්සරහට ගිහලා බලමු මොන වගේ අත්දැකීමක් අපිට අද මෙහෙ ගිහලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ලස්සන සිදුවීම් පෙළ පාර්ට් 2 තුලින් බලාපොරොත්තු වෙන්න.